තංගල්ලේදී පුද්ගලයෙක් දැරියකට කරදර කිරීමට සැරසෙද්දී ගල්වලින් ගසා දැරිය බේරාගත් අවුරුදු 10 පුංචි ඉසුරු. තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා වන අතිශය ධෛර්ය සම්පන්න සිදුවීමක් මුළු මහත් සමාජයේම ප්‍රශංසාවට පාත්‍ර වී තිබේ. වයස අවුරුදු 10ක් පමණක් වන කුඩා දරුවෙකු තම ජීවිතය නොතකා අසරණ දැරියක් අතවරයකින් බේරාගෙන ඇත. තංගල්ලේ ඉසුරු පුතා නම් මෙම පුංචි වීරයාගේ ක්‍රියාව දැන් ජාතියේම ගෞරවයට හා ප්‍රණාමයට පාත්‍ර වී තිබේ. පසුගිය දිනකදී පුද්ගලයෙකු විසින් 10 හැවිරිදි දැරියකට අතවර කිරීමට තැත් කරන අවස්ථාවක් ඉසුරු පුතා දැක තිබේ. කිසිදු බියක් නොපෙන්වා ඔහු ෂණිකව ක්‍රියාත්මක විය. අතේ තිබූ ගල් වලින් එම පුද්ගලයාට ප්‍රහාර එල්ල කරමින් දැරිය එම අනතුරින් බේරා ගැනීමට ඉසුරු පුතා සමත් විය. ඔහුගේ නිර්භීත මැදිහත් වීම නිසා දැරියගේ කෑගැසීම් අන් අයගේ කන්වලට ඇසුණු අතර පාපතරයා පලා ගොස් ඇත. පසුව ඉසුරු පුතා දැරියව සුරක්ෂිතව ඇගේ නිවසට බාර දී තිබේ. මෙතරම් කුඩා වයසකදී මෙවැනි තීරණාත්මක මොහොතක නිවැරදිව ක්‍රියාත්මක වීම ඉසුරු පුතා සතු නිර්භීතකම, බුද්ධිමත්කම හා මානුෂීය ගුණාංග මනාව පෙන්눔 කරයි. මනෝවිද්‍යාඥයන්ගේ මතය වන්නේ දසහැවිරි දරුවෙකු තුළ එවැනි සංවේදීශීලීත්වයක් හා විචාර බුද්ධියක් දක්නට ලැබීම අතිශය දුර්ලභ බවයි. ඔහුගේ මෙම උදාර ක්‍රියාව පාපතරයින්ට එරෙහිව නැගී සිටීමට සහ දුබලයින් ආරක්ෂා කිරීමට සමස්ත සමාජයටම ආදර්ශයක් සපයයි. ඉසුරු පුතා මේ රටේ අනාගත පරපුරට ආඩම්බරයකි. මේ වන විට ප්‍රාදේශීය පාසල, පොලිසිය හා ප්‍රජානායකයින්ගේ ප්‍රශංසාවට ලක්වෙමින් නැත. ජනතාවද සමාජ මාධ්‍ය ඔස්සේ තංගල්ලේ පුංචි වීරයා ලෙස ඔහුව ප්‍රශංසා කරමින් සිටිති. ඉසුරු පුතාගේ ඒ ධෛර්යයට සමස්ත ජාතියේම උත්තමාචාරය හිමි විය යුතුයි.